සභාවෙන් අවසරයි අදමා මෙතැන්ට පැමිණියේ ගෙරවෙක් වගේ කියවීමටයි. අකමැති අය ඉන්නා නම් බලන්න එපා අවුලක් නෑ. ඉතින් මෙන්න මේකයි කතාව. මේ මම දැන් සතියට වීඩියෝ දෙකක් තුනක් දාන්නම්. අර ඉස්සර වගේ ඩේලි දාන්නේ. මොකද මේකට හේතුව මම ඉතින් දෙසැම්බර් පළවෙනිදා ඉඳන් වීඩියෝස් දැම්මා. views නෑ ඉතින් followers ලත් වැඩි නෑ. ඉතින් ඒක තමයි හේතුව. ඉතින් ඒච්චරයි ඉතින්. ඉතින් මම මේක කිව්වේ මතින් පෙළෙන අය මත ලැබෙනකල් බලාගෙන ඉන්නා වගේ මගේ වීඩියෝ එකක් දානකල් කට ඇරන් කටට මැස්ස යනකල් බලාගෙන ඉන්න මගේ යාළුවෝ ටිකට නෙමෙයි. හරිද? මේ මම වනින්නේ අපේ අම්මා වගේ ඇල්ගොරිතම් එකට. ඉතින් ප්‍රොඩක්ට් එකේ ක්වොලිටිය වැඩි කරන්නත් මගේ ශරීර සෞඛ්‍ය ගැන හිතලා තමයි මම මේ තීරණය ගත්තේ. දැන් මේකට මගේ ඩේලි කස්ටමර්ස්ලා තරහ වෙන්න එපා. මොකද ඔගොල්ලෝ නිසා තමයි මේ ටික හරි දාන්නේ. ඒ වගේම මගේ ඩේලි කස්ටමර්ස් ලගෙන් මට ගෙදරටම තැපෑලෙන් දිනපතා වීඩියෝස් දෙන්නේ නැත්තම් තෝව මරනවා කියලා මරණ තර්ජනාව නිසා තමයි අදටත් මේම වීඩියෝ දාන්නේ. ඉතින් මගේ කතාව අවසන්. ආසා සිටිය ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඉතින් තේරුම් නැත ඉඳන් ආයිසරක් කියන්න.